අයිබෝවන් ඉතින් අද මං කතා කරන්නේ මං කලින් වීඩියෝ එකේ ඉඳන් පටන් ගත්ත මේ උපත් පාලන ක්‍රමවේද නැත්නම් පෞල් සල්සුම් ක්‍රමවේදවල දෙවනි වීඩියෝ එක. ඉතින් අපි කතා කරන්න පටන් ගත්තේ හෝමෝන ආශ්‍රිත උපත් පාලන ක්‍රමවේද නැත්නම් පෞල් සල්සුම් ක්‍රමවේද සම්බන්ධයෙන් කලින් වීඩියෝ එකේදී අපි උපත් පාලන පෙති ගැන කතා කරා. අද අපි කතා කරන්න යන්නේ මේ ඉම්ප්ලාන්ට්ස් ගැන. නැත්නම් මේ අපි පොදුවේ හඳුන්වන මේ ඉම්ප්ලාන්ට් නැත්නම් ජඩෙල් කියන මේ අතට දාන රොඩ් එක සම්බන්ධයෙන් අපි එකට කියනවා ඉම්ප්ලාන්ට් එකක් කියලා. ඇතුලේ ප්ලාන්ට් කරලා තියෙන දෙයක් කියන අදහස. ඉතින් මේකෙනුත් හෝමෝන තමයි ශ්‍රාවය වෙන්නේ. මේකේ ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය, ලෙවනජෙස්ට්‍රල් කියන හෝමෝනය විවිධ ප්‍රමාණ වලින් අඩංගු රොඩ් එකක් විදිහට නැත්නම් මේ තීරුවක් විදිහට තියෙන්නේ. තනි රොඩ් එකේ ඒවා තියෙනවා, රොඩ් දෙකේ ඒවා තියෙනවා. එතකොට මේකේ තනි රොඩ් එකේ එක පොදුවේ අපි කතා කරොත් ඉම්ප්ලාන්ට් එකක් අවුරුදු 3කට අපිට උපත් පාලන ක්‍රමවේදයක් නැත්නම් පෞල් සල්සුම් ක්‍රමවේදයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. රොඩ් දෙකේ ඉම්ප්ලාන්ට් එක ජඩෙල් කියලා අපි හඳුන්වනවා. නැත්නම් අවුරුදු 5කට ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. වර්තමානයේ මේ රොඩ් එකේ දෙකේ කතාව විදිහට සමහරවිට ජඩෙල් එකත් තනි රොඩ් එකේම එන අවස්ථා අපිට තියෙනවා. ඒක ඔබට ඔබ ඒක ලබා ගන්න මොහොතේදී ඔබට ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ ඔබේ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ඒක දැනගන්නට පුළුවන්. කොහොම හරි අපි දැනගන්න ඕනේ මේ ඉම්ප්ලාන්ට් එකේ නැත්නම් හෝමෝන අඩංගු මේ අතට දාන කරල කියලා අපි කියන්නේ ඉම්ප්ලාන්ට් එකේ අවුරුදු 3කට සහ අවුරුදු 5කට වළංගු ඉම්ප්ලාන්ට්ස් තියෙනවා. එතකොට මේකේ සාමාන්‍යයෙන් තරුණ ළමයිට ඒ කියන්නේ තරුණ වයසේදීම විවාහ වෙලා අවුරුදු 3-4ක් ගර්භණීභාවය ආපස්සට දාගන්න හිතාගෙන ඉන්න තරුණ දරුවන්ට, ගැහැණු දරුවන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම එක දරුවෙක් ලැබිලා තව දරුවෙක් ලැබෙන්න ප්‍රෙග්නන්සි දෙකක් අතර ඉතාමත් හොඳ පෞල් සල්සුම් ක්‍රමවේදයක් විදිහට අපිට මේ ඉම්ප්ලාන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක ටිකක් දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමවේදවලට අපිට හරියන්නේ නැහැ. මොකද අවුරුදු 3 සහ අවුරුදු 5 තමයි මේකේ තියෙන්නේ. එහෙනම් 5න් 5ට අපි නැවත පාවිච්චි කරන්නට ඕනේ. මේකේ තියෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාවලියෙන් මේ ඔසප් චක්‍රේ වැඩ කරන විදිහ වෙනස් කරනවා මේ ගර්භාෂය බිත්තියේ සිද්ධ වෙන වෙනස් වීම් වලින් සහ මේ හෝමෝන චක්‍රය සිද්ධ වෙන වෙනස් වීම් වලින් ඔවියුලේෂන් එකක් සිද්ධ වෙන එක, ඩිම්බයක් පිට වෙන එක, ඒ වගේම ගර්භාෂ බිත්තිය ආශ්‍රිතව ගිහිල්ලා අර ඇතුලේ තියෙන පොඩි මියුකස් ප්ලග් එකක්, අන්නේ මියුකස් ප්ලග් එකේ තියෙන ඝනත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඝනත්වය අඩු කරන එක වළක්වනවා. අන්න ඒ වගේ එතකොට ශුක්‍රාණුවට ගැප් ගෙල හරහා ඇතුල් වෙන්න බැරි කරනවා. ඉතින් මේක තමයි මේ ඉම්ප්ලාන්ට් එකෙන් ගොඩක් වෙලාවට සිද්ධ කරන කාරණේ. ඉතින් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාවලින් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේකේ තියෙන වාසි ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම අතුරුඵල ඉතාමත් අඩුයි. ඔබට මේක දැම්මට පස්සේ බහුතරයක් දෙනාට රුධිර වහනයක් සිද්ධ වෙන්නේ නැහැ ඒ කාල සීමාව තුළම. සමහර අයට පොඩි withdrawal bleeding එකක් එන්න පුළුවන් මාසෙන් මාසෙ හෝ මාස කිහිපයකට සැරයක්. ඒක සාමාන්‍යයි. ඒ වගේම මේකට 99%ක්ම ඊටාම ආරක්ෂිත ක්‍රමවේදයක්. ඕනෙම එකක 100%ක සම්භාවිතාවයක් තියෙනවා. නමුත් අපි දැකලා තියෙන අවස්ථාවන් වල ඊටාමත් හොඳ උපත් පාලන හෝ පෞල් සල්සුම් ක්‍රමවේදයක් විදිහට අනවශ්‍ය ගර්භණී භාවයන් වළක්ව ගන්න 99%ක්ම හොඳ ක්‍රමයක් විදිහට මේ අතට දාන කරල නැත්නම් ඉම්ප්ලාන්ට් එක හෝ ජඩෙල් එක අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේකෙදී අර කලින් වීඩියෝ එකේ කතා කරා වගේ හෝමෝන ආශ්‍රිතව තියෙන ගැටලු තියෙන අයට මේක භාවිතා කරන එකේදී අපි පොඩ්ඩක් දෙපාරක් හිතලා බලන්න ඕන හෝමෝන ක්‍රියාවලියත් එක්ක මේක පාවිච්චි කරනවාද කියන එක. ඒ වගේම මේක ඔබේ අතට ඇතුල් කරාට පස්සේ ඔබේ MOH කාර්යාලයෙන් ඔබට මේවා ලබා ගන්න පුළුවන්, දා ගන්න පුළුවන්. දැම්මට පස්සේ ඔබට දෙනවා කාඩ් එකක් මේකේ ඩෙඩ්ලයින් එක නැත්නම් එක්ස්පයරි ඩේට් එක තියෙන දිනයක්. එතකොට අවුරුදු 3යිද අවුරුදු 5යිද ඔබට ලියලා දෙනවා. හරියටම ඒ දිනයට ගිහිල්ලා මේක අයින් කරගන්න ඕන. අයින් කරගත්තේ නැත්නම් වෙන්නේ මේකේ හෝමෝන ක්‍රියාවලිය ඒ අවුරුදු 3 හෝ 5න් ඉවර වෙනවා. මේක අතේ ඇතුලේ තිබ්බා කියලා කාලයක් යනකම් මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ අවුරුදු 3 හෝ 5 ඉවර වුණාම මේකේ හෝමෝන ක්‍රියාවලිය අවසන් වෙනවා. එතකොට මේක අතේ දාලා තිබ්බා කියලා ඔබට ආරක්ෂාව නැහැ. ඔසප්පීම හැදෙන්න පුළුවන්.
ප්‍රෙග්නන්සි එකට යන්න පුළුවන්. ඒක නිසා ජඩෙල් එකක් ඉම්ප්ලන්ට් එකක් පාවිච්චි කරන හැම කෙනෙක්ම අනිවාර්යෙන් අදාළ කාල සීමාවෙදී මේක ගලව ගන්න ඕනේ. ඊට කලින් වුණත් ඔබට පුළුවන් ඔබට දරුවෙක් පිළිසිඳ ගන්න අවශ්‍ය නම් දරුවෙක් හදන්න අවශ්‍ය නම් මේක අදාළ කාල සීමාවට කලින් ගලවන්න. එතකොට මේකේ තියෙන ඊටමත් ප්‍රබලම වාසිය තමයි මේක හෝමෝන ක්‍රියාවලියෙන් චක්‍රය වෙනස් වුණාට මේක ඉවත් කරපු ගමන්ම බොහෝ විට සතියක් දෙකක් ඇතුළත නැවත ඔබේ ඔසප් චක්‍රය ක්‍රමානුකූලව නැවත සිද්ධ වෙන්න පටන් ගන්නවා. මාසයක් දෙකක් මාස 3ක්වත් ඇතුළත අනිවාර්යෙන් මේක නැවත ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඩිම්බයක් පිට වෙනවා, සරු ඩිම්බයක් පිට වෙනවා. ඔබට නැවත දරුවෙක්ට try කරන්න පුළුවන්. කාලයක් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කාලයක් ඉන්න අවශ්‍ය වෙන අවාසිදායක ක්‍රමයකුත් තියෙනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි ඒක කතා කරමු. එතකොට 99%ක්ම සාර්ථක ඔබට බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් පෞල් සැල්සුම් උපත් පාලන ක්‍රමවේදයක් තමයි මේ අතට දාන කරල. නැත්නම් ඉම්ප්ලාන්ට් එක. ජඩෙල් හෝ ඉම්ප්ලන්ට් අවුරුදු 3යි නම් ඉම්ප්ලන්ට් 5යි නම් ජඩෙල් තමයි දැනට අපි භාවිතේ කතා කරන්නේ. ඉතින් එතකොට මේක දැම්මට පස්සේ කිසිම දෙයක් නැහැ. ඔබට ඒ අවුරුදු කාලේ ගත කරන්න පුළුවන් අවසන් වෙනකම්. එතකොට අනාරක්ෂිත ලිංගික එකතු වීම වලදී අනවශ්‍ය ගැප් ගැනීම හැදෙන්න chance එක 99කින් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ ප්‍රෙග්නන්සි දෙකක් අතර පෞල් සැල්සුම් ක්‍රමවේදයකට යනවා නම් වඩාත්ම හොඳ ක්‍රමවේදයක් විදිහට මේ ඉම්ප්ලන්ට් එක හඳුන්වන්න පුළුවන්. එතකොට අපි අද කතා කරේ පෞල් සැල්සුම් ක්‍රමවේද නැත්නම් උපත් පාලන ක්‍රමවේදවල තියෙන තවත් හෝමෝන අඩංගු ක්‍රමවේදයක්. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මේ උපත් පාලන ක්‍රමවේද, తాවකාලික ක්‍රමවේද සහ ස්ථිර ක්‍රමවේද විදිහට අපි දෙකට බෙදන්න පුළුවන්. తాවකාලික ක්‍රමවේද වලදී හෝමෝන ක්‍රමවේද සහ හෝමෝන අඩංගු නොවන ක්‍රමවේද විදිහට අපිට බෙදන්න පුළුවන් කිව්වා. හෝමෝන අඩංගු නොවන ක්‍රමවේදයක් විදිහට ට්‍රැඩිෂනල් මෙතඩ් එකක් කියලා අපි එකක් තියෙනවා. ඒ කියන්නේ ලිංගික ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ඇතුළට ශුක්‍රාණු යවන්නේ නැතුව ශුක්‍රාණු එළියට පිට කිරීම. ඉතින් මේ ට්‍රැඩිෂනල් මෙතඩ් එක ගැන අපි කතා කරන්නේ නෑ. හෝමෝන සහ හෝමෝන නොවන ක්‍රමවේද ගැන අපි කතා කරන්නේ. හෝමෝන ක්‍රමවේද විදිහට උපත් පාලන පෙති ගැන කතා කරා. අද කතා කරේ අතට දාන කරල ඉම්ප්ලාන්ට් එක. ජඩෙල් ඉම්ප්ලන්ට් කියන නම් වලින් හඳුන්වන මේ හෝමෝන අඩංගු කරල ගැන අද කතා කරේ. ඉතින් ඒකේ වාසි අවාසි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. වාසි ගොඩක් වැඩි අවාසි වලට වඩා. ඉතින් ඔබ වැරදි මතයක හිටියා නම් මේක පාවිච්චි කරාම ප්‍රශ්න වෙනවා කියලා මේ වීඩියෝ එකෙන් මම හිතන්නේ ඒක විසඳෙන්නේ නැති. එහෙනම් ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න, මැසේජ් එකක් දාන්න, ගැටලුවට පිළිතුරු දෙන්න අපි සූදානම්. එහෙනම් තවත් උපත් පාලන ක්‍රමවේදයක් පෞල් සැල්සුම් ක්‍රමවේදයකින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු.